උදෑසන ආලෝකය මෘදු ලෙස කාමරයට වැටෙන වේලාවේ සයුරි කවුළු අසල හිඳගෙන සිටියා. ඇගේ හදවත තුළ තිබුණේ නිහතමානී ප්‍රශ්නයක්. ආදරය ඇත්තටම මටත් ගැළපෙන දෙයක්ද කියලා. ඇය බොහෝ කාලයක් ආදරය හෙව්වා. නමුත් සෑම වාරයක්ම ඒක ඇය හිතාගත් හැඩයට නෙමේ ආවේ. කවුරුත් ඇයට වරදක් කරලා ගියේ නැහැ. ඒත් ඇයට දැනුනේ ඇය ඇතුළෙන්ම කාන්තාවක් ලෙස තමාට ගැලපෙන ආදරය පිළිබඳව සත්‍ය හොයාගන්නට තාම සූදානම් නොවුන කියලා. එදා දවසේ ඇය ලියපු පොත් කවරයක තියෙන වාක්‍යයක් ඇගේ නෙත් ගත්තා. ඔබ සිතන දේ, ඔබ විශ්වාස කරන දේ, ඔබ දැනෙන දේ ඔබේ ජීවිතයට ආකර්ෂණය වේ. ඒ විශ්ව ආකර්ෂණ නීතිය ගැනයි. සයුරි පොත අතට ගත්තේ හුඟක් සරල සිතකින්. ඒත් පිටු පෙරළමින් යද්දී ඇයට තේරුම් ගත්තා ආදරය හෙවීමෙන් පෙර ඇය තමා හඳුනාගත යුතු බව. පළමුවෙන්ම පොත කියන්නේ නිවැරදි ආදරය ආකර්ෂණය කරගන්නට නම් ඔබ තුළ නිවැරදි හැඟීමක් ඇතිවිය තිබිය යුතුයි කියලා. සයුරි ඇගේ පසුගිය සබඳතා මතක් කළා. බොහෝ විට ඇය ආදරය හෙව්වේ හිස්කමකින්. මට කෙනෙක් නැති නිසා මට ආදරය ඕන කියන සිතුවිල්ලෙන්. ඒ සිතුවිල්ල ඇයට දුන්නේ හිඟකමක්. විශ්වය හිඟකමකට ප්‍රතිචාර දුන්නේ හිඟකමම බව ඇය ඒ වෙලාවේ තේරුම් ගත්තා. ඊළඟ දවසේ සිට සයුරි කුඩා ක්‍රියාවක් ආරම්භ කළා. ඇය උදෑසන නැගිටිද්දී කණ්ණාඩිය අසල හිඳගෙන තමන්ට කියන වාක්‍ය 3ක් තේරුම් ගත්තා. මම ආදරයට වටින කෙනෙක්. මාගේ හදවත පිරිසුදුයි. මට ගැළපෙන ආදරය මාගේ ජීවිතයට නිවැරදි වේලාවේ එනවා. මුලින්ම ඒ වචන අමුතුයි කියලා දැනුණා. ඒත් දිනෙන් දින ඒවා ඇයගේ හදවත තුළ මුල් බැස ගියා. විශ්ව ආකර්ෂණ නීතිය දෙවන පියවර තමයි පැහැදිලි බව. සයුරි කඩදාසියක් අරගෙන ලියන්නට පටන් ගත්තා. මට ගැළපෙන ආදරය කොහොමද කියලා. ඇය ලියාගත්තේ මුහුණේ හැඩය හෝ උස නොවේ. ඇය ලියාගත්තේ මාව ගරු කරන කෙනෙක්. මාගේ සීන අගය කරන කෙනෙක්. නියතමානීව කතා කරන සත්‍යයට ආදරය කරන කෙනෙක්. ඒ ලයිස්තුව ලියද්දී අයට දැනුනේ ඇය තමාටම ආදරය කරනවා කියලා. හැඟීම විශ්වයට වචනවලට වඩා ප්‍රබල දෙයක් තියෙනවා. හැඟීම. සයුරි දිනකට මිනිත්තු කීපයක් ඇස් වසාගෙන සිතුවිල්ලක් ගෙන්න ගත්තා. ඇය තමාට ගැළපෙන ආදරය දැන්ටමත් ඇගේ ජීවිතේ තියෙනවා වගේ හැඟීමක් උත්පාදනය කළා. සිනාව, ආරක්ෂාව, සංසුන් බව. ඒ හැඟීම ඇගේ ශරීරය පුරා පැතිරුණා. එදයින් පස්සේ ඇගේ හැසිරීම වෙනස් වුණා. ඇය තවත් මට කෙනෙක් නැහැ කියලා කනගාටු වුණේ නැහැ. ඒ වෙනුවට ඇය ජීවිතය ආදරෙන් ජීවත් වුණා. ඇය කැමැතිම දේවල් කරා. සංගීතය අහලා පොත් කියවුවා. මිතුරන් එක්ක සිනාසුණා. විශ්වයට ඇය යව්වේ එකම පණිවිඩයයි. මම දැන් පරිපූර්ණයි කියන එක. එක දවසක සාමාන්‍ය කෝපි කඩයක සයුරි පොතක් කියවමින් හිඳින වේලාවේ කෙනෙක් ඇගෙන් පොත ගැන ප්‍රශ්නයක් අහලා ඒකත් කෙනෙක් ඇගේ පොත ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒ කතාබහ ඉතාමත්ම සරලයි. නමුත් ඇගේ හදවත තුළ කිසිදු කලබලයක් නැති සංසුන් හැඟීමක් තිබුණා. ඒ කෙනා ඇයට අමුතු ලෙස හඳුනාගත් අයෙක් වගේම දැනුණා. කාලය ගෙවුණා. කතා බහ දික් වුණා. සයුරි එක දෙයක් පැහැදිලිවම දැනගත්තා. මේ හදිසි ආදරයක්වත් හදිසි කැමැත්තක්වත් නෙමේ. මේ නිවැරදි සම්බන්ධතාවයක ආරම්භයක්. ඇය පසුව තේරුම් ගත්තේ විශ්ව ආකර්ෂණ නීතිය මැජික් එකක් නෙමේ කියලා. ඒක ඇතුළින්ම වෙනස් වීමක්. තමන් කවුද කියලා හඳුනාගෙන තමන්ට ගැළපෙන දෙයට
හැඟීම් වලින් සූදානම් වීමක්. ආදරය හඹායාම නවත්තලා ආදරය වීමට සූදානම් වීමක්. කතාවේ අවසානයේ සයුරි කියන්නේ එකම දෙයයි. ඔබට ගැලපෙන ආදරය ඔබ හොයාගන්න කලින් ඔබවම හොයාගන්න ඕනේ. ඔබේ සිතුවිලි පිරිසිදු වෙද්දී, ඔබේ හැඟීම පරිපූර්ණ වෙද්දී විශ්වයකට ප්‍රතිචාර දෙනවා. ඒ ප්‍රතිචාරය හැම විටම ඔබ හිතාගත් මොහොතට නොවුනත් ඒ ඔබට ගැලපෙන මොහොතේම නිවැරදිවම ඔබට අවශ්‍ය විදියට එනවා. ඒ නිසා ඔබත් අද සිට සිතන්න. ආදරය ඔබට ඕනද? නැත්නම් ඔබ ආදරය වීමට සූදානම්ද? විශ්වය අහන්නේ ඒ ප්‍රශ්නයට ඔබේ හදවතෙන්ම දෙන උත්තරයයි. ඔබට ජය.